කුඩා කටුවකට බොහෝ රෝගාබාධ රාශියක් සුව කරගත හැක. ඒක පැරණි චීන කියමනක්. ඉතින් අපි දන්නවා චීන කටු වෛද්‍ය ක්‍රමය කටු චිකිත්සාව තුළින් බොහෝ රෝගාබාධ රැසක් සුව කර ගැනීමට හැකියාවක් තියෙනවා කියලා අපි අහලා තිනවා. කිසිදු අතුරු ආබාධයක් නැහැ. පෙති වර්ග, දියර වර්ග මේවා කිසිම දෙයක් භාවිතා කරන්නේ නැතුව ඔබට ඔබේ රෝගාබාධයන් සුව කර ගැනීමට භාවිතා කරනා විශේෂ වෛද්‍ය ක්‍රමයක් විදිහට අපි චීන කටු වෛද්‍ය ක්‍රමය හඳුනා ගන්න. විශේෂයෙන්ම වසර 3000කට වඩා දිගුවන් ඉතිහාසයක් තියෙන චීන කටු වෛද්‍ය ක්‍රමය තුළින් මොන වගේ රෝගාබාධ අපිට සුව කර ගැනීමට හැකියාවක් තියෙන කියනකොට රෝගී තත්වයක් තමයි අපිට මේ හිසකෙස් අධික ලෙස හැලෙන එක, අකලට හිසකෙස් පැලෙන එක, හිසකෙස් සම්බන්ධයෙන් කතා බහ කරද්දී විවිධ ගැටලු රාශියකට අපි මුහුණ දෙන නිසා අපි හිතුව ප්‍රධාන කොටම මේ හිසකෙස් ගැලවී යාම, හිසකෙස් අකලට හිසකෙස් පැසීම වැනි තත්වයන් වලට කොයි ආකාරයෙන්ද මේ චීන කටු වෛද්‍ය ක්‍රමය තුළින් විසඳුම් ප්‍රතිකර්ම ලබා දෙන්නේ කියන කාරණාව පිළිබඳව තොරතුරු ඔබට සමීප කරන්නට ඒ වෙනුවෙන් අපි බොහොම ගෞරවනීය ලෙසින් මැදිරියට ආරාධනා කළා. අපි හැම කෙනෙක්ම අඳුරන කලබෝවිල චීන කටු වෛද්‍ය සායනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය වෛද්‍යතුමන්. අයිබෝන් සුබදසනක් ඔබතුමාට. කාලෙකට පස්සේ මුණ ගැහෙන්නේ. හරි. අපි මේ ප්‍රධාන වශයෙන්ම අද දවසේ කතා බහ කරනවා කිව්වේ මේ හිසකෙස් සම්බන්ධයෙන්. අපි අයි ඒ කාරණාව තෝරගත්තේ අද. අද බොහෝ දෙනාට තරුණ තරුණියන්ට තියෙන ප්‍රධාන ගැටලුවක් බවට පත් වෙලා තියෙන මේ අකලට හිසකෙස් ගැලවී යාම සහ පැසීම. මේක නිසා බොහෝ දෙනා කායිකව මෙන්න බොහෝ සමහර අවස්ථා මානසිකව පීඩා විඳින අවස්ථා එමටයි. ඉතින් අපි ඒක නිසා කතා කරා අද බොහෝ දෙනා මොකද මගේ කළුබෝවිල චීන කටු සයන් පැමිණෙන බොහෝ දෙනා අද බොහෝ රෝගීන් විශාල වශයෙන්ම මේ අකලට කෙස් ගැලවී යාම වෙන තත්ත්වයන් නිසා පීඩා විඳලා ප්‍රතිකාර ගන්න එනවා. බොහෝ වෙනත් වූ විවිධ වූ ප්‍රතිකර්ම වලට යොමු වෙලා ඔවුන්ට ඒ සෝයක් නොලබා මේ කටු චිකිත්සා පිහිට පතන්න හේතුවක් වෙලා තියෙනවා. දැන් ලංකාව විතරක් නෙවෙයි. විශේෂයෙන්ම ඇමරිකාව, ජර්මනිය, කැනඩාව, ස්විට්සර්ලන්තය ආදී යුරෝපයේ සහ ආසියාතික රට අය පවා බොහෝ විට මේ කටු චිකිත්සා විශාල වශයෙන්ම මේ කටු චිකිත්සාව නැත්නම් මේ අකුවා පංච නැත්නම් මේ චීන කටු වෛද්‍ය ක්‍රමයට ප්‍රධාන වශයෙන් යොමු වෙන්න හේතුවක් වෙලා තියෙනවා මේ අකට කෙස් ගැලවී යාම සහ ඒ පැසීම වැනි තත්ත්වයන් සමනය කර ගැනීම සඳහා. ඒකට ප්‍රධාන හේතුව වන්නේ ඔවුන් වෙනත් වෛද්‍ය ක්‍රම තුළ බෙහෙත් වර්ග, දියර වර්ග නැත්නම් විවිධ වූ ආලේපන වර්ග තමයි භාවිතා කරන්නේ. ඉතින් ඒදී ඔවුන්ට ටික කලක් ගියාම ඒක කොණ්ඩේ ආවත් කාලයක් යනතොර ක්‍රමානුකූලව ආයි හිසකෙස් ගැලවී යාමට හේතු පාදකයක් වෙනවා. බට් නමුත් කටු චිකිත්සාව තුළ චීන කටු වෛද්‍ය ක්‍රමය තුළ එසේ වෙන්නේ නැහැ. ඒ පර්මනන්ට්ලි මේ නිවැරදිව ප්‍රතිකාර වාර 8ක් 10ක් 15ක් වගේ වාරයක් ගත්තොත් ඒක නිවැරදිව වළකා ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒක නිසා තමයි අද බොහෝ දෙනා මේ කටු චිකිත්සාව තුළින් නැත්නම් මේ චීන කටු වෛද්‍ය ක්‍රමය තුළින් හිසකෙස් ගැලවී යාමට ප්‍රතිකාර කිරීමට පැමිණෙන්නේ නැත්නම් මේ වෛද්‍ය ක්‍රමය යොදාගන්නේ බොහෝ වශයෙන්. ප්‍රතිකාර කිරීමේදී දැන් වාර 8ක් වගේ එනකොට හොඳම විසඳුම් ලැබෙනවා කියලා කියනවා. සාමාන්‍යයෙන් රෝගික තත්ත්වයේ ශරීර සෞඛ්‍ය තත්ත්වයේ අනුව ඒ ප්‍රතිකාර ආයුතු ප්‍රමාණය නිර්ණය වෙන්නේ. විශේෂයෙන්ම දින ප්‍රතිකාර වාර 8ක් 12ක් වැනි කාලයක් ආවොත් ප්‍රතිකාර කිරීමේ හැකියාවක් තියෙන. විශේෂයෙන්ම සාමාන්‍යයෙන් එක් දිනකට ප්‍රතිකාර කරන පැයක් වැනි කාලයක් වැය වෙන රෝගියා සායනයේ සිටිය යුතු වෙනවා. ඒ වගේ කොහොමත් පැය දෙකක් වගේ ප්‍රතිකාර පරාසයක් කරනවා. මොකද නීල් කළ අපි රෝගියා පැයක් වැනි කාලයක් සායනයේ සිටිය යුතු වෙනවා. ඉලෙක්ට්‍රික් ස්ටිමුලේටර්, විද්‍යුත් උත්තේජක යන්ත්‍ර වැනි යන්ත්‍ර අපි නිලස්ථානයන් තෙරපීමට යොදා ගන්නු ලබනවා. ඊට අමතරව හිසට නීල් වර්ග භාවිතා කළා එහිදී කිසිකෙස් යාමට අදාළ ප්‍රධාන වශයෙන් නිලස්ථාන තියෙනවා. ඒ නිලස්ථාන අමතර ලෝකල් පොයින්ට් සහ අමතර පොයින්ට් භාවිතා කරනවා. ඊට අමතර නිල තෙරපීම, ඇඟිලි තුඩු ආධාර නිල සම්බාහන සිදු කරන ලබනවා. ඒ වගේම වර්ණ චිකිත්සා සිදු කරන ලබනවා. මේ ආදී වශයෙන් තව නිල තෙරපීමක් සිදු කරන ලබනවා. ශරීරයේ තිබෙනා වූ හිසකෙස් වර්ධනයට අවශ්‍ය ඒ වගේම ස්කැල්ප් එකට අපි හිසට විවිධ ප්ලම්බෝසෝම් වැනි උපකරණ යොදාගෙන ඒ ප්‍රතිකාර කරන මේ ආකාරයෙන් සාමාන්‍යයෙන් රෝගියෙකු ප්‍රතිකාරයක් කරන්න සාමාන්‍යයෙන් කටු චිකිත්සාවේදී දිනකට පැයක් වෙන කාලයක් සායනයේ සිටිය යුතු වෙන කාලයක් වැය වෙනවා. ඒ වගේ සාමාන්‍යයෙන් සතියකට දින දෙකක් වැනි කාලයක් සාමාන්‍යයෙන් කෙස් ගැලවී යාම වැනි රෝගී තත්ත්වයකදී ප්‍රතිකාර ගන්න ආයුතු වෙනවා. එමගින් දින 8ක් 12ක් 15ක් වැනි කාලයක් තුළ හිසකෙස් ගැලවී යාම නැත්නම් කෙස් සුදු වීම වළකා ගැනීමේ හැකියාවක් තිබෙනවා. දැන් මේ රෝගී අවස්ථාවක් පිළිබඳව වෛද්‍යතුමනි අපි කතා බහ කළේ. දැන් අපි වුණත් කැමති අපේ තියෙන කොණ්ඩේ වැඩි වර්ධනය වෙනවා නම් අපි සුන්දරත්වය ගැන හිතනකොට ඒ එකේ කාරණාවෙදි කොයි විදිහටද මේ චීන කටු චිකිත්සාව තුළින් අපිට හැකියාවක් තියෙනවා තව ටිකක් වැඩිපුර වර්ධනය කරගන්නට. අනිවාර්යයෙන්ම කටු චිකිත්සාවේදී ඈත අතීතයේ අපේ කාන්තාවන් බොහෝ විට ස්වභාවික දේවල් තමයි යොමු වෙන්නේ. දැන් કૃත්‍රිම දේවල් භාවිතා කරේ නැහැ. ඒ වගේම විවිධ ආලේපන වර්ග භාවිතා කරේ නැහැ. උන් දේශීය දේවල්, දේශීය පාරම්පරික දේවල් අපේ හෙළ
වෙදකමේ සඳහන් වෙච්ච දේවල් හෙළ දේශීය වෙදකම් තමයි ඕන් භාවිතා කරේ. හෙළ දේශීය වෙදකම් පිළිබඳව මතක් කරනකොට පුංචි බාධාකරේ මම හිතන්නේ ඔබත් එවැනි ලොකු පරම්පරාවකින් පැවතෙන වෛද්‍යතුමේ. ඔව් මගේ පරම්පරාව මාතර යටිනේද පරම්පරාව. මොකද මගේ අම්මා තමයි මාතර යටිනේද මාතර ආරිවති ගමගේ මහත්මිය. එතුමිය මාතර ගමගේ හෙළවැදි මැදුරේ අධ්‍යක්ෂකව වශයෙන් කටයුතු කරනවා. ඒතර ඒ ගැන ඔබතුමිය අහුණුසා ඒ වගේම මගේ සීය තමයි මාතර යටිනේද මහත්මයා. ඒ වගේම අන්ද්‍රිසප්පු හැමදේ මහත්මයා. ඒතර මගේ ආච්චි තමයි මාතර යටින රෝසිහා වෙදහාමිනේ. ඒ වගේම මගේ පුංචි අම්මා සෝමලතා ගමගේ වෙදහාමිනේ. ඒ වගේම මගේ සීයාගේ පියාලා ඔවුන්ගේ සහෝදරයොත් පාරම්පරික දේශීය වෛද්‍යවරු. ඒ නිසා මම හිතන්නේ විශාල වශයෙන් ওই පරම්පරාවෙන් තමයි පැවිතගෙන ඉන්නේ. විශේෂයෙන්ම දැන් දැනට වර්තමානයේ මාතර ගමගේ හෙළවැදි මැදුරේ මගේ මෑණියන් විශේෂ රජයේ විසින් රෝහලක් ලබා දීලා තියෙනවා අපිට. අපේ පරම්පරාවට දකුණු ලකට ලැබිච්ච ඒ රෝහල විශේෂයෙන්ම අපේ ගරු චමරාජ රාජපක්ෂ මහතුමාගේ මූලිකත්වයෙන් ලබා දීලා තියෙනවා. එහිදී අර දකුණු ලක සිටිනා වූ ඒ සහ බොහෝ ප්‍රදේශවලින් පැමිණෙනවා. ඒ රෝගීන්ට අපි හෙළ ගමගේ හෙළවැදි මැදුරින් ප්‍රතිකාර කරනවා දේශීය අපේ පරම්පරාව වෙදකම. ඒ වගේම දැන් අපි ඔබතුමිය අර කෙස් යාම ගැන කතා කරේ අපි. කෙස් යාමේදී විශේෂයෙන්ම දැන් අර කෙස් වර්ධනය වෙන්න කටු චිකිත්සාවේ අප මොකද චීන කටු වෛද්‍ය ක්‍රමය කියන්නේ වෙනම වෛද්‍ය ක්‍රමයක්. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය කියන්නේ වෙනම වෛද්‍ය ක්‍රමයක්. ඒ වගේම බටහිර හෝමියෝපති කියන්නේ වෙනම වෛද්‍ය ක්‍රමයක්. නමුත් මේ කටු චිකිත්සාවේ ප්‍රතිකාර කියන අපි දේශීය පාරම්පරික දෙකමත් අපි යොදා ගන්න ලබනවා. හෝමියෝපති කියන්නේ වෙනම වෛද්‍ය ක්‍රමයක්. නැත්නම් අපි චීන කටු වෛද්‍ය ප්‍රතිකාර තමයි අපි කළුබෝලි චීන කටු වෛද්‍යසානේ ප්‍රතිකාර කරන්නේ. විශේෂයෙන්ම අපි කටු චිකිත්සාවට අනුව නැත්නම් මේ චීන කටු වෛද්‍ය ක්‍රමයට අනුව අකලට කෙස් ගැලවී යාම සහ කෙස් වර්ධනය කිරීමේ හැකියාවක් තිබෙනවා. විශේෂයෙන්ම දැන් බොහෝ දෙනා කෙස් ගැලවී යාම නිසා බොහෝ විට කායික මෙන්න මානසික පීඩා විඳින හේතුවක් බවට පත් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි සමහර අය කොණ්ඩේ මදි කියලා කියනවා. ඒ වගේම තට්ටය පෑදෙනවා. ඒ වගේම කෙස් අගින් ගැලවී යනවා. වෙනි හේතු කාරණා. කෙස් ගොඩක් තුනී අයද. තුනී යනවා. ඒ වගේ ඒකට ප්‍රධාන හේතු කාරණාක විවිධ වූ කොණ්ඩා මෝස්තර කරන්න යාම, ඒ වගේම කොණ්ඩේ විවිධ ජෙල් වර්ග ආලේපනය කිරීම, ඒ වගේම මානසික ආතතිය, ඒ වගේම හිස කෙස් වර්ධනයට අවශ්‍ය පෝෂක කොටස් නිසි ආකාරයෙන් නොලැබී යාම, ඒ වගේම රාත්‍රී නිදි වැරීම, නිින්දක් නිසි ආකාර නිින්දක් නොමැතිකම සහ ඒ වගේම ආරය වෙනවා. දෙමව්පියන්ට බොහෝ විට කොණ්ඩේ යනම නම් තම දුවට හෝ ඒ පුතාට නැත්නම් ඒ පාරම්පරිකව පරම්පරානුගතව කොණ්ඩේ යාමේ හැකියාවක්, කොණ්ඩේ යාමේ ප්‍රවණතාවයක් වැඩි. ඒ විතරක් නෙවෙයි විශේෂයෙන්ම සමහර විට සමහර අවස්ථාවල විවිධ වූ රෝගී තත්ත්වයන් නිසා කැන්සර් වෙන තත්ත්වයන් නැත්නම් තවත් ඒ වගේම විවිධ වූ බෙහෙත් වර්ග ගැනීම එක් රෝගයක් සඳහා දීර්ඝකාලීනව බෙහෙත් පෙති වර්ගයක්, බෙහෙත් දියර වර්ගයක් හෝ කුමන ඕදයක් නිතර භාවිතර ගැනීම හේතුපාදක කරගෙනත් අකට කෙස් ගැලවී යාමත් හේතුපාදකයක් වෙන්න පුළුවන්. ඒ වගේම විවිධ වූ රටවල ආලේපන කරන වූ විවිධ ක්‍රීම් වර්ග, ජෙල් වර්ග බොහෝ දෙනා ගන්න ආලේපන කරන උත්සුකතාවයක්, උනන්දුතාවයක් දක්වනවා. එහිදී ප්‍රධාන වශයෙන් දැන් බොහෝ විට විවිධ වූ ඒ රට යුරෝපීය රටකට ආලේපන රටට උචිත ආකාරයෙන් තමයි රටේ ඒ ක්‍රීම් වර්ගය නැත්නම් ඒ ආලේපන වර්ගය යොදා ගන්න ලබන්නේ. නමුත් සමහර අවස්ථාවල ඒක අපේ බොහෝ දෙනා පිටරට ගිය අවස්ථාවල ඒ රැගෙන එනවා ලංකාවට. සමහරට ඒවා නොගැලපෙන්න පුළුවන් අපේ හිසට. සමහර අවස්ථාවල හිසේ ගැලවී යාලා කුෂ්ඨ වෙන රෝග තත්ත්වයන් පවා හිසෙහි ඇති වෙලා චර්මගත රෝග පවා ඇති වෙන තිබුණා. මොකද මගේ කළුබෝවිල චිනකොටසානේ ප්‍රතිකාර ගන්න බොහෝ දෙනා සමහර අවස්ථා පැවතුන හිසට ජෙල් වර්ග නැත්නම් හිස වර්ණ ගැනීමට හේතුපාදක කරන විවිධ අතුරු ආබාධ ඇති වෙලා සමහර අවස්ථා චර්මගත රෝගාබාධ ඇති වෙනවා. ඒ වගේම මුහුණේ සමහර අවපැහැ පවා ඇති වෙන අවස්ථා තියෙනවා. මේ ඒ ගන්න උ ජෙල් වර්ග එනනම් ක්‍රීම් වර්ග ඒ මුහුණේ ගෑවීම හේතුපාදක කරගෙන. කෙසේ වෙතත් කටු චිකිත්සාව තුළින් හිසකෙස් ඔබ යන කෙනෙක් නම් හිසකෙස් අග පැලෙන කෙනෙක් නම් නැත්නම් කෙස් ගැලවී යන කෙනෙක් නම් දිගුවන් කෙස් කලබක් කටු චිකිත්සාව තුළින් සතියකට දින වාර දෙකක් වැනි කාලයක් ප්‍රතිකාර ගැනීම, ප්‍රතිකාර වාර 8ක් 12ක් වැනි කාලයක් පැමිණීම තුළින් ප්‍රතිකාර වාර ගැනීම තුළින් සුව කිරීමේ හැකියාවක් තියෙන. විශේෂයෙන්ම අපි රෝගියාට නීල් කිරීමට අමතරව ප්ලම්බසම් කියලා උපකරණ රෝගීට භාවිතා කරන දන විශේෂයෙන් මේක සප්තාකාර නීල් කියලා කියන ලැබුණා. ඒක කුඩා වූ මිටියක් වෙන ආකාරයේ කුඩා නීල් පොකුරක් වශයෙන් තියෙන්නේ. මේක සප්තාකාර නීල් කියලා කියන්නේ රෝගියාට පංච් කරන්න තියෙන හිසට කොණ්ඩේ යන ප්‍රදේශයට ගෙදරදී සාමාන්‍ය විනාඩි 20ක් වැනි ප්‍රමාණයක් ඒක පංච් කිරීම තමයි හිසකේ යන ප්‍රදේශවල තියෙන්නේ. එමගින් නිල ස්ථාන තෙරපීමට ලක් වෙලා නිල උත්තේජන වෙලා කොණ්ඩේ වර්ධනය වීමක් එම ස්ථාන වලින් සිදු වෙනවා. ඊට අමතරව අපි නීල් කරනවා. ඇඟිලි තුඩු ආධාරයෙන් නිල සම්බාහන සිදු කරනවා. වර්ණ චිකිත්සා යොදා ගන්නවා. ඉලෙක්ට්‍රික් ස්ටිමුලේටර් නැත්නම් විද්‍යුත් උත්තේජක යන්ත්‍ර භාවිතා කරන කෙස් යාමට ඒ නිල ස්ථානට. මෙමගින්
නිරෝගී දිගුවන් වූ කෙස් කලබක් කටු චිකිත්සාව තුළින් එහෙම නැත්නම් මේ චීන කටු වෛද්‍ය ක්‍රමය තුළින් ඔබට ලබා ගැනීම හැකියාවක් තිබෙනවා. පිළිකා මේ රෝගීන්ගෙත් අපි දකිනවා බහුල වශයෙන්ම මේ කොණ්ඩේ හිස කෙස් යාම. දැන් එවැනි තත්වයකදී කටු චිකිත්සාව තුළින් විසඳුම් තියනවද? මුල් අවස්ථාවේදී කෙස් යාම දැන් ගොඩාක්ම දිගටම පිළිකාවෙන් රෝගී තත්ත්වයේදී ඒක උස්සන්න වූ අවස්ථාවේදී කෙස් යාම වළකා ගැනීම හැකියාවක් නැහැ. නමුත් මුල් අවස්ථාවේ පිළිකා රෝගියෙක් කෙස් ගැලවී යාම තිබෙනවා නම් එහිදී මේ කටු චිකිත්සාව ආධාරයෙන් ප්‍රතිකාර කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම අද ලංකාව විතරක් නෙවෙයි ඇමරිකාව, ජර්මනිය, චීනය මේ රටවල බොහෝ වශයෙන්ම ඉන්දියාව මේ වගේ බොහෝ රටවල මේ කටු චිකිත්සාව තුළින් මේ ඒ රෝගී තත්ත්වයන් හේතුපාතගෙන ඇතිවෙනා වූ කෙස් ගැලවී යාමට ප්‍රතිකාර කරනවා ඊටමත් විශිෂ්ට ලෙස. දැන් රෝගියෙක්ගේ කෙස් මේ අර පොකුරු විදිහට ගැලවිලා යනකොට දැන් සප්තාකාර විදිහට නීඩල්ස් වර්ග භාවිතා කරමින් තමයි අනහරි. දැන් ඒ ක්‍රමය තුළින් තමයි ප්‍රතිකාර කරනවා කියලා කිව්වේ. එතකොට දැන් මේ නිවසට ගිහිල්ලත් අපි කොයි විදිහටද මේ කරුණු කාරණා අපි දිගට කරගෙන යාමට අවශ්‍ය වෙනවද නැත්නම් ප්‍රතිකාරවලදී විතරක් ඒ තත්ත්වයන් අපි ආරක්ෂා කරගත්තොත් ඇද්ද? ගෙදර ගියාම කොහොමද අපි මේ දේවල් බලා කියන්නේ? දැන් අපි රෝගියා සාමාන්‍ය මම බුදුමීට කිව්වා වගේ සාමාන්‍ය සතිකර ප්‍රතිකාර වාර 2ක් 3ක් වෙන ආයුතුයි. නමුත් අපි රෝගියාට ප්ලම්බුසම් කියන නීල් නැත්නම් මේ සප්තාකාර නීල් අපි රෝගියාට ගෙදරදී කරගන්න දෙනවා. ඒක සාමාන්‍ය දිනපතා මේ ප්‍රතිකාර අපි මාසයක් දෙකක් ගන්නවා කියලා කියමු. ඒ කාලය තුල මේක රෝගියා දිනපතාම ගෙදරදී කරගත යුතුනේ කරගන්න පුළුවන් සාමාන්‍ය විනාඩි 20ක් වගේ රාත්‍රී කාලයක ඔළුවට පොහොව උදේ කාලේ පහසු වෙලාවක පංච කිරීම සිදු කරන්න පුළුවන්. මේවකින් නිවැරදිව ඒ ප්‍රතිකාර ටික ශරීරයට ලැබෙනවා. දැන් මේ ගෙනල්ලා තියෙන උපකරණ ටිකත් අපි පෙන්නම වෛද්‍යතුමනි දැන් මේ දේවල්ද භාවිතා කරන්නේ අපේ හිස කෙස් ගැලවීම නීල් අපි භාවිතා කරන නීල් අපි කටු චිකිත්සාවේදී භාවිතා කරන නීල් වර්ග විශේෂයෙන් මේක අපි චීනෙන් ආනයන කරපු නීල් අපි ලංකාවේ හදන නීල් වර්ගයක් තියෙනවා. දැන් මෙන්න මේ නීල් එකක් තමයි අපි රෝගියෙකුට භාවිතා කරන්නේ. විශේෂයෙන්ම අපි නීල් 10ක් 15ක් වෙනි ප්‍රමාණයක් භාවිතා කරන රෝගියෙකුට මේ එක නීල් එකක් සාමාන්‍යයෙන් භාවිතා කිරීමේදී එක් රෝගියෙකුට පමණයි භාවිතා කරන්නේ. මෙවැනි නීල් වර්ග අපි සාමාන්‍යයෙන් රෝගියෙකුට නීල් 20ක් සමහර අවස්ථාවල 10ක් 5ක් 8ක් වශයෙන් භාවිතා කරනවා. සාමාන්‍ය රෝගී මුල් අවස්ථාවේදී සායනට පැමිණෙන අවස්ථාවේදී අපි නීල් භාවිතා කරන්නේ එක නීල් 6ක් 5ක් වැනි ප්‍රමාණය සුළු නීල් ප්‍රමාණයක්. නමුත් ක්‍රමානුකූලව රෝගියාට හුරු පුරුදු වූ විට අපි නීල් 10 15 20 වැනි ප්‍රමාණය භාවිතා කරනවා. දැන් මේ එක නීල් එක අපි භාවිතා කිරීමෙන් සාමාන්‍යයෙන් බොහෝ විට ආසියාතින් රටවල මේ නීල් භාවිතා කිරීමේ දින 5ක් 6ක් වැනි තත්ත්වයන් භාවිතා කරනවා. නමුත් යුරෝපීය වෙන රටවල මේ නීල් භාවිතා කිරීම චීන වෙන රටවල එක් දිනයකට එක් කටුවක් පමණයි භාවිතා කරන්නේ. නමුත් ඒ කොහොමද ආසියාතික රටවල ඒ භාවිතා කරත් එකම නීල් එක දින කිහිපයක් ඒක රෝගියාට විතරයි. නමුත් කළු බෝල චීන කටුව ස්ථානේ අපි භාවිතා කරන්නේ එක් රෝගියෙකුට එක නීල් එක එක දවසක් පමණයි භාවිතා කරන්නේ. එතකොට මෙම නීල් එක අපි ලංකාවේ නිෂ්පාදිත නීල් එකක්. මේ නීල් එක ලංකාවේ තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් අපි ඉදිරියේදී අපි මේක ලංකාවේ නිෂ්පාදනය කළා අපි අපි පිටරටට ආනයනය යවන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් විශේෂ ඉල්ලුමක් ලැබලා තියෙනවා මේ නීල් වලට. මොකද මේ අපේ ලංකාවේ චීනකට වෛද්‍ය ක්‍රමයට බොහෝ ඉල්ලුමක් ලෝකේ පුරා ලොකු ප්‍රසාදයක් තියෙනවා. මොකද මහාචාර්ය ඇන්ටන් ජයසූරිය මහතා ඒ දියත් කළ වැඩපිළිවෙල හේතු පාදක කරන ලෝකේ පුරා විශේෂ ඉල්ලුමක් සහ විශේෂ ලැබියාවක් අප චීනකට ලංකාවේ චීනකට වෛද්‍ය වරුන්ට වෛද්‍ය චිකිත්සකයන්ට විශේෂ ඉල්ලුමක් ලෝකේ පුරා තියෙනවා. ඉතින් ඒ වගේම මේ නීල් අපි බොහෝ කාලක් අපි පිටරටින් තමයි ආනයනය කරේ. නමුත් දැන් අපි විශේෂයෙන්ම මේ නීල් අපි අපනයනය කරන්න බලාපොරොත්තු වෙන ඉදිරියේදී මේ වැඩ පිළිලක් යොදාගෙන තියෙනවා. අපි විසින් මේ නීල් ලංකාවේ නිෂ්පාදනය කළා. ඒ වගේම නීල් වර්ග, මැෂින්ස් වර්ග, ඒට භාවිතා කරන උපකරණ රාශියක් තියෙන ප්‍රෙස් නීල්, ඒ වගේම ප්ලම්බුසම් නීල් මේ සියලු දේ අපි වෙනත් රටවලට එල්ලුම බොහෝසෙයින් ඔවුන් ඉල්ලලා තියෙනවා. ඉදිරියේදී ඒ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි සතුටුපත් වෙන මේ පිළිබඳව මොකද ඒ නීල් අපිට අපේ රටේම නිෂ්පාදනය කරගන්න හැකියාවක් ලැබීම පිළිබඳව. අනිවාර්යෙන් ඒක හොඳයි නේද? එහෙම වෙනවනේ. එතකොට මෙන්න මේ නීල් එක තමයි ඉතා කුඩා සිහින් නීල් එකක් මේක. මේක ෆේස් නීල් කියලා තමයි අපි කියනු ලබන්නේ. මේක මුහුණට තමයි භාවිත කරන්නේ. දැන් රූපලාවන්‍ය පැත්තෙන් ගත්තොත් මම මේක නීල්ලක් හදලා පෙන්නන්නම්. ඊටම කුඩා වූ නීල් එකක්. මේක මම හිතන්නේ පේන්නේ නැහැ ගොඩක් කුඩා නීල් එකක්. මේ නීල් එක අපි භාවිතා කරන්නේ විශේෂයෙන්ම ෆේස් එකට. ෆේස් එකට තමයි ගොඩක් භාවිතා කරන්නේ සහ හිස රදයට. ඒ වගේම විශේෂයෙන්ම අපි මේක භාවිතා කරන තවත් රූපලාවන පැත්තෙන අකලට සම රැලි වැටීම සම එල්ලා වැටීම වෙන තත්ත්වයන්ට දැන් මෙම නීල් එක තුමිට පේන්නේ තම කුඩා වූ නීල් එකක්. නමුත් මේක හරියට අර විශේෂයෙන්ම අර
බොහෝ රෝස කට්ටක් හා සමාන ඊටතර පොඩ්ඩක් තමයි විශාල. නමුත් ඒක නිසා අපි මේක රිදෙන්නේ නැහැ. දැන් බොහෝ අවස්ථා සමහර අය හිතන මේ වේදනාකාරී වෛද්‍ය ක්‍රමයක් කියනවා. නමුත් මේක අපි අක්සි රෝගාබාධ සුව කිරීමකට මේ නීඩල් එක භාවිතා කරන මේ කුඩා නීඩල් එක විශාල වශයෙන් අද කටු චිකිත්සාව තුළ රූපලාවන්‍ය ප්‍රතිකාර නැත්නම් මේ සුන්දර වතක් නිරෝගී දිවිය එසේම අකලට සම රැලි වැටීම සම එල්ලා වැටීම සම මුහුණේ තාරුණ්‍ය ලබා ගැනීමට අද බොහෝ දෙනා මේ කටු චිකිත්සාව තුළින් ඇල්මක් උනන්දුතාවයක් උත්සුකතාවයක් දක්වනවා. විශේෂයෙන් මේ කටු චිකිත්සාවෙන් ඒ රූපලාවන්‍ය ප්‍රතිකාර කිරීමේදී මේ රනින් කළ කටු වර්ග ඒ වගේම අපි විශේෂයෙන්ම මේ සිල්වර් නීල් කොපර් නීල් මේ වගේ නීල් භාවිතා කරන උචිත අපි කළු බෝවිල චින්කරෝස් සායනදී මුහුණේ පැහැය නැත්නම් මේ වර්ණය ලබා ගැනීමට දැන් බොහෝ දෙනාගේ සමුන්ගේ වයසට වඩා වයස වැඩිපුර පේනවා නම් ඒ වගේ මකර සම රැලි වැටලා තියෙන ඒ වගේ තත්ත්වයන් විශේෂයෙන් අපි මැනික් වර්ග යොදාගෙන ඉල තෙරපීමක් සිදු කරන ලබන ඒ වගේම රනින් කළ කටු වර්ග භාවිතා කරන ලබනවා. මොකද ඈත අතීතයේ චීන ජාතිකයන් තමුන්ගේ ඉහළ පැලැන්තිල ප්‍රභූවරුන් තමුන්ගේ රාජකුමාරිකාවන් තමුන්ගේ සුන්දරත්වය නැත්නම් තමුන්ගේ රූප ස්වභාවය ලබා ගැනීම මේ කටු චිකිත්සාවේදී විශේෂයෙන් මේ රනින් කළ කටු වර්ග භාවිතා කළ බව චීන වෛද්‍ය ඉතිහාසයේ මනාවට සඳහන් වෙනවා. ඒ කදිම උදාහරණ තමයි චීනයේ සොහොන් කොටක තිබිලා සොයාගෙන තියෙනවා රනින් කළ කටු වර්ග කිහිපයක් සහ මල නොබදින වාණය නිර්මිත වූ නීල වර්ග කිහිපයක්. ඒක අපිට එතනින් ගම්මේ වෙනවා මේ වෛද්‍ය ක්‍රමයේදී ඈත අතීතයේ දක්වා මේ රනින් කළ නීල් වර්තමානයේ පමණක් නොව ඈත අතීතයේදී රාජකුමාරිකාවන් බිසෝවරුන් මේ සුන්දරත්වය නැත්නම් ඉහළ ප්‍රභූවරුන් තමුන්ගේ සුන්දරත්වය ලබා ගැනීමට නැත්නම් තමුන්ගේ තාරුණ්‍ය තමුන් වෙත ළඟා කර ගැනීමට කටු චිකිත්සා භාවිතා කළ බව. වෛද්‍යතුමනි දැන් පොකුරු වශයෙන් තියෙනකොට දැන් ওই විදිහට නීඩල් ගොඩාක් භාවිතා කරනකොට ඇත්තටම කිසිදු වේදනාත්මක හැඟීමක් ඇති වෙන්නේ නැද්ද? ඒ වගේම තමයි දැන් අතුරු ආබාධයක් ඇති වෙන්නේ නැහැ කියලා අපි දන්නවා මේ වෛද්‍ය ක්‍රමය තුළ. ඒ විතරක්මත් නෙමෙයි කිසිදු ගිලන ප්‍රති වර්ගයක් දියර වර්ගයක් භාවිතා කරන්නේ. අපි ඒ තත්ත්වය පිළිබඳව ප්‍රේක්ෂකින්ව දැනුවත් කරමු. ඔව් විශේෂයෙන්ම දැන් වෙනත් වෛද්‍ය ක්‍රම ප්‍රති වර්ග දියර වර්ග භාවිතා කරනවා. තව කටු චිකිත්සාවේදී මේ පාරම්පරික චීන වෛද්‍ය ක්‍රමයේදී එහෙම නැත්නම් මේ අකුපංච වෛද්‍ය ක්‍රමයේ තුල කිසිදු ප්‍රති වර්ගයක් භාවිතා කරන්නේ අපි නිලස්ථාන තමයි භාවිතා කරන්නේ. අපි උදාහරණ පොදුවේ අපි විවිධ රෝගාබාධ රාශියක් ගමු. අපි උදාහරණයක් වශයෙන් ගන්නවා BL1 කියන නිලස්ථානයේ අපේ පිළිලා තියෙන BL2 ඒ වගේම stomach 1 stomach 2 ඒ වගේ ගත්තොත් ඊළඟට REN 1 REN 2 REN 3 REN 4 REN 6 කියලා කියනවා. stomach 36 කියලා කියමු. අපි මේ නිලස්ථානයන් 8 නීල් කරනවා. ඒ රෝගයට අදාළ. ඒ නීල් කිරීමේදී විශේෂයෙන්ම අපි භාවිතා කිරීමේදී එම නීල් එක තුල නිලස්ථානයන් තමයි භාවිතා කරන්නේ. ඊට ආව කුඩා වූ සිහින් ප්‍රමාණයක් ශරීර ඇතුළ තමයි මේ නිලස්ථානය පිළිලා තියෙන්නේ. පළපුරුදු දක්ෂ චීනකටු වෛද්‍යවරයා විසින් නිවැරදිව ඒ නිලස්ථානය තෝරා බේරා ගැනීම හැකියාවක් තිබෙනවා. එමගින් ඒ නිලස්ථානය නිවැරදිව තෝරා බේරාගෙන නිලස්ථානය අපි උදාහරණයක් වශයෙන් ගමු හන්දිපත් වේදනාව නැත්නම් දණහිස්කයක් වූ මාංශභාගී රෝගී තත්ත්වයන් එහෙම නැත්නම් දියවැඩියා රෝගී තත්ත්වයන් එහෙම නැත්නම් උසන යාම. අද බොහෝ තරුණ ප්‍රධාන ගැටලුව වලින් උසන යාම. ඒ උසන යාමේ තත්ත්වයට උස යාමේ හැකියාවක් තියෙන ඒ උස යාමට අදාළ නිලස්ථාන පද්ධතිය එහෙම නැත්නම් කුරුලයි ලපකැලල් පීනස් රෝගී තත්ත්වය එහෙම නැත්නම් පොතුකබර රෝගී තත්ත්වය මෙහිදී ඒ නිලස්ථානයේ නිවැරදිව ඒ නීල් එක කරන ලබනවා. සාමාන්‍යයෙන් අපි උදාහරණයක් වශයෙන් අංශභාගය වෙන රෝගියෙකුදී නැත්නම් පොතුකබර රෝගී සමහර අවස්ථා නීල් 20ක් 30ක් වෙනි ප්‍රමාණයක් භාවිත කරන්න සිදු වෙනවා. ඒ වගේම දැන් සමහර අවස්ථා බෑක් පේන් එක තුනුටි කැක්කුමක් ඒ වගේම ඇඟිලි ඇදවීම ඇඟිලි පුරුක් ඇදවීම ඒදී විශේෂයෙන්ම අපි මේ ඇඟිලි ඇදවීමේදී බාෆ්වෙන් කියලා එක්ස්ට්‍රා 36 කියන නිලස්ථාන භාවිත කරනවා. ඒ ආකාරයේ නිලස්ථාන අපි නීල් 10 10 ඒ පාදයේ සහ කකුල් වලට විශේෂයෙන් අත්වල සහ පාදයේ නීල් 20ක් භාවිත කරනවා. ඒ අත් ඇඟිලි වලට විතරක්. ඒ ආකාරයෙන් ඒ අර නිලස්ථානයේ නීල් කිරීමෙන් අතුරු ආබාධයක් ඇති වෙන්නේ නැහැ. මොකද ඒකේ නීල් එකක් තමයි සුදු කරන්නේ. එමගින්ම එම නිලස්ථාන තෙරපීමට අපි කුඩා විද්‍යුත් ධාරාවක් ලබා දෙන ඉලෙක්ට්‍රික් ස්ටිමියුලේටර් කියලා අපි ඒ කටු චිකිත්සාවේ භාවිත කරන උපකරණ සිදු කරලා ලබනවා. කියන්නේ ඒ ඉලෙක්ට්‍රික් ස්ටිමියුලේටර් විද්‍යුත් උත්තේජක යන්ත්‍රය. ඒ වගේම කොස්මෙටික් ඇපරේටස් යන්ත්‍ර භාවිත කරනවා. ඉතින් මේවා භාවිත කිරීමෙන් ප්‍රධාන වශයෙන් අපි නිලස්ථාන අපේ ශරීරයේ තිබෙන නිලස්ථාන තමයි නීල් කිරීමක් සිදු කරන්නේ. කල්ලේ තෙරපීම ප්‍රධාන වශයෙන් අපි කර්ණයේ නිලස්ථාන 700ක් පිළිලා තියෙනවා. අපි මුළු බොඩි එකේම නිලස්ථාන කර්ණ නිලස්ථාන 200ක් අපේ ශරීරයේම නිලස්ථාන 700ක් පිළිලා තියෙනවා. එහිදී පළපුරුදු දක්ෂ කියනකට වෛද්‍යවරු නිවැරදි නිලස්ථානය හනට ඒ තෝරා බේරා නීල් කිරීමෙන් කිසිදු අතුරු ආබාධයක් ඇතිවීමක් හැකියාවක් නැහැ. දැන් වේදනාවලට අපි ආවට පස්සේ වේදනාවකුත් අපිට ඉවසන්න බැරි වේදනාවල් තියෙනවා. අර කිව්වත් වගේ කොන්දේ අමාරුව කියලා කියන්නේ ඉවසන්න බැරි වේදනාවක්. දැන් මෙවැනි වේදනා තත්ත්වයන් වලට කොයි ආකාරයෙන්ද විසඳුම් ලැබෙන්නේ? කොයි වගේ ප්‍රතිකාර ක්‍රම අවස්ථා කීයකට විතර සහභාගී වෙන්නට අවශ්‍ය වෙනද? ඒක ඩිපෙන්ඩ් වෙනවද රෝගියාගෙන් රෝගියාට? ඔව් සාමාන්‍යයෙන් දැන්
වේදනා සහ කැක්කුම වේදනා සමනය කිරීමේදී කටු චිකිත්සා ඊටම ඉදිරියෙන් සිටින වෛද්‍ය ක්‍රමයක්. මොකද මගේ ගුරුතුමාවන මහාචාර්ය ඇන්ටන් ජයසූරිය මහතා අප නිතර ප්‍රකාශ කරලා තමයි මේ වේදනාව සහ කැක්කුම සමනය කරන්න ඊටම හොඳම වෛද්‍ය ක්‍රමය තමයි කටු චිකිත්සාව කියලා. සහ වෛද්‍යතුමනි දැන් කොන්දේ අමාරුවක් තිබ්බොත් අපි දන්නවා රෝගියාට ඇඳට නගින්නටවත් හැකියාවක් නොමැති අවස්ථාවක කෙසේ හෝ ඇඳට නැගලා මේ ප්‍රතිකාර ක්‍රමය කරලා ඇඳෙන් බහින අවස්ථාවේදී පුදුම සැහැල්ලුවක් පුදුම විදිහට ඒ වේදනාව සමනය වෙලා තියෙනවා කියලා නේද? ඔව් අනිවාර්යයෙන් මේ වගේම දැන් විශේෂයෙන් දැන් අපි කියමු දැන් හන්දි අපේ කැක්කුමක් තියලා කියනනම් කැක්කුම් තත්වයේදී විශේෂයෙන්ම තුනටි කැක්කුම නැත්නම් මේ සමහර අවස්ථාවල අංශභාගයෙන් තත්ත්වෙන් ඇති වෙන වේදනාවන් එවැනි තත්ත්වයන් ඉතාම කෙටි කාලකින් සමනය කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම සමහර අයගේ බොහෝ විට දීර්ඝ කාලින වේදනාවක් තියෙනවා. උරිසේ කැක්කුමක් ඇති වෙනවා, අතේ කැක්කුමක් ඇති වෙනවා. ඒ වගේම දැන් තුනටි කැක්කුමක් ඇති වෙනවා. ඒක කොච්චරම් ඌ වේදනානාශක ගත්තත් නැත්නම් කොතරම් ඌ බෙහෙත් වර ඉන්ජෙක්ෂන් වර ගත්තත් මොන වෛද්‍ය ක්‍රමයක කරත් తాවකාලික සුවයක් එන්නේ. හැබැයි ටික කාලයක් යනකොට ආයෙක වර්ධනය වෙනවා. නමුත් මේ කටු චිකිත්සාව තුළින් අපි තුනටි කැක්කුමක් නැත්නම් මේ උරිසේ වේදනාවක්, අතේ කැක්කුමක්, ඇඟිල්ල වේදනාවක් ඇති වුණාම ඒක ප්‍රතිකාර කිරීමේදී ප්‍රතිකාර 6ක් 8ක් වැනි කාලයක් නිල් කිරීම තුළින් ඊටමක් දීර්ඝ කාලීන සුවයක් ලබනවා. ආපහු වේදනාව ඇති වෙන්නේ නැහැ. එimhe ඇතුවත් එන්නේ 10 දිනකට ප්‍රතිකාර කරොත් එක් අයකට පමණයි. ඒකත් අහම්බෙන් තමයි සිදු වෙන්නේ. ඒක නිසා ඒක ඊටම සාර්ථක වෛද්‍ය ක්‍රමයක්. මොකද වේදනාව සහ මේ කැක්කුම් සමනය කිරීම විශේෂයෙන්ම අපි වේදනාව සමනය කිරීමේදී නීල් වර්ග භාවිතා කරනවා. අඟල් 1 2 3 4 5 6 ආදී වශයෙන් අපි කලවා වෙන තත්ත්වවලදී අඟල් 5 6 පවා නීල් භාවිතා කරනවා. නමුත් බෑක් පේන් එක තුනටි කැක්කුමකට වැඩි මෙන්න මේ වගේ කුඩා නීල් වගේ තමයි භාවිතා කරන්නේ. අපි තුනටි කැක්කුමකට නැත්නම් මේ තුනටි වේදනාවට මේ ආකාරයේ මේ නීල් වර්ග භාවිතා කරන්නේ ඊටමත් නීල් 5ක් 6ක් වැනි ප්‍රමාණයක් නැත්නම් සමහර නීල් 10ක් වැනි ප්‍රමාණයක් භාවිතා කරන අවස්ථා තියෙනවා. ඒ වගේම අපි දැන් චීන කටු වෛද්‍ය ක්‍රමයේදී විශේෂයෙන්ම වේදනාව නැත්නම් වේදනා සමනය කිරීමේදී අපි නිල ඇඟිලි තුඩු ආධාරයෙන් තෙරපීම සිදු කරන ලබනවා. එමගින් අර නිල ස්ථාන නිවැරදිව ඒ තෙරපීම ලක් වෙලා රෝගී සුවපීමේ ප්‍රමාණය තවත් වැඩි වෙනවා. මේ ආකාරයෙන් බෑක් පේන් එකක් නැත්නම් මේ උරහිසකයක් වුණා අධික හිස රදයක් ඇඟිලි වල ඇති වෙන වේදනාවක් අත්වල ඇති වෙන වේදනාවක් දින 8ක් ප්‍රතිකාර වාර නැත්නම් 8ක් ප්‍රතිකාර වාර 10ක් වැනි කාලයකින් සුව කිරීමේ හැකියාවක් තිබෙනවා. සාමාන්‍යයෙන් සතියකට ප්‍රතිකාර වාර 2ක් වගේ රෝගී ගත්තම ඇති වෙනවා. ඒ ආකාරයෙන් සාමාන්‍යයෙන් දිනකට පැයක් වෙන ප්‍රමාණයක් තමයි කාලය වැය වෙන්නේ ප්‍රතිකාර කිරීමට. එහිදී කිසිදු පෙති වර්ගයක්වත් එහෙම නැත්නම් දියර වර්ගයක් භාවිතා නොකර මේ නීල් විතරක් භාවිතා කරලා නිල සම්බාහනයක් සිදු කරලා නිල ස්ථාන තෙරපීම තුළින් කටු චිකිත්සාව තුළින් නැත්නම් මේ චීන කටු වෛද්‍ය ක්‍රමය තුළින් ඉතාමත් කෙටි කලක් තුළ වේදනාව සහ කැක්කුම සමනය කිරීමේ හැකියාවක් තිබෙනවා. මම සුන්දරත්වයේ පැත්තට එන්න බලාපොරොත්තු වෙන් හිටියේ මොකද සුදු වෙන උන්මාදයකොත් හැමෝටම තියෙන නිසා මේ ඉක්මනින්ම අපි කියමු කොහොමද කෙනෙක් මේ පැහැපත්භාවය නිරෝගීභාවය ලබාගෙන ලස්සන සමතකට හිමිකම් කියන්න චීන කටු වෛද්‍ය ක්‍රමයට. ඔව් දැන් බොහෝ දෙනා මුහුණ විතරයි විවිධ ලස්සන තිබුම ඇති කියලා ඉන්නවා. මුහුණ විතරක් නෙවෙයි අපි කටු චිකිත්සාවෙන් ප්‍රතිකාර ගන්නාම මුහුණ පාදේ අත් ඇඟිලි මේ සියලු දේම අපි පැහැපත්ව ලස්සන තිබිය යුතුයි. දැන් සමහර අවස්ථා මුහුණේ රැලි වැටුනොත් අත සුව වුණොත් නමුත් අතේ රැලි තියෙන නම් ඒ වයස ඊට වඩා පේනවා. ඒ නිසා මුහුණත් එක්ක අපි ඇඟිලි අත්පා ඒ සියලු දේට ප්‍රතිකාර සිදු කර ලබනවා. එමගින් අකල සම රැලි වැටීම් සම එල්ලා වැටීම් කුරුල ලැපකැල සහ පැහැපත් දිදුලන ලස්සන වූ සමක් ඔබටත් පැහැපත් භාවයක් ලබා ගැනීම හැකියාවක් තිබෙනවා. ඒ වගේම ෆැට් එක ගත්තොත් අපේ තරබාරු සුන්දරත්වය ගැන කතා කිරීමේදී අපි අධික තරබාරුවත් බොහෝ කාන්තාවන් සහ පිරිමිපස්සයට ගැටලුවක් බවට පත් වෙලා තියෙන. ඒකටත් ඊට නිවැරදිව ඒ ප්‍රතිකාර ගැනීම තුළින් ඊටම දින 8ක් 10ක් වෙන කාලය තුළ ෆේට්ල යනවශ්‍ය වූ තෛල පදාර්ථ ශරීරයෙන් ඉවත් කරගෙන නිරෝගී හැඩැති සුන්දර සිරුරක් ලබා ගැනීම හැකියාවක් තිබෙනවා. ඒ වගේම බොහෝ තරුණයන්ට උසන යාමේ ප්‍රශ්නයට ප්‍රතිකාර කටු චිකිත්සාවේ තියෙනවා. ඊටම කෙටි කාලය තුළ උස යාමට මේ චීන කටු වෛද්‍ය ප්‍රතිකාර තුළ දින 8ක් 10ක් වෙන කාලය තුළ නිසි වයස් සීමාව තුළ පැමිණීම තුළින් ඒ නිල ස්ථාන නීල් කරලා අපි විවිධ මැෂින් වර්ග භාවිතා කරලා නිල තෙරපීම් ප්‍රෙස් නීල් වැනි උපකරණ භාවිතා කරලා දින 8ක් 10ක් 15ක් වැනි කාලය තුළ උස යාමට හැකියාවක් තිබෙනවා. මේ වගේම ඒ නිරෝගී සුන්දර හැඩැති සිරුරක් කටු චිකිත්සාව තුළින් ඊටමක් කෙටි කාල තුළින් ඕනම කෙනෙකුට ලබා ගැනීම හැකියාවක් තිබෙනවා අතුරු ආබාධ වලින් තොරව. ඔව්. අතුරු ආබාධ වලින් තොරව ඔබට තියෙන විවිධ ගැටලු වලට පිළිතුරු ලබා ගැනීමට විශේෂයෙන්ම කටු චිකිත්සාව චීන කටු වෛද්‍ය ක්‍රමය තුළින් ඒ රෝගී තත්ත්වයන් සුවපත් කර ගැනීමට හැකියාවක් තියෙනවා. වෛද්‍යතුමන් මුණ ගැසීමට හැකියාවක් තියෙනවා. ලිපිනයෙන් සඳහන් කරන්නම් කළුබෝවිල චීන කටු වෛද්‍ය සායනය ද සිල්වා පාර කළුබෝවිල තමයි ලිපිනය වශයෙන් සඳහන් වෙන්නේ. මම නැවතත් කියන්නම් කළුබෝවිල චීන කටු වෛද්‍ය සායනය ද සිල්වා පාර කළුබෝවිල. ඒ වගේම තමයි වෛද්‍යතුමන්ව ඔබට මුණ
ගැසීමට හැකියාවක් තියෙනවා. මම දුරකථන අංකයත් ඔබට කියන්නම් 07114 299 777. නැවතත් 07114 299 771. ඉතින් අද දවසේදීත් අපිත් එක්ක එකතු වෙනවා කළුබෝවිල 777. 0714යි 299 777. ඔව් 071 දුරකථන අංකය. 14 299 777 කියන දුරකථන අංකය විවෘත වෙලා තියෙනවා. ඉතින් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. කළුබෝවිල චීනකටු වෛද්‍ය සායනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය වෛද්‍යතුමන් තමයි අපිත් එක්ක අද දවසේදී එකතු වෙන්නේ. අලිත් දවසක මුණ ගැහිලා මේ ආදී කරුණු කාරණා රසක් කතා බහ කිරීමේ බලාපොරොත්තු වෙන අපි සමුදෙනවා. අයිබෝන් සුබ දවසක් ප්‍රාර්ථනා කරමු. අයිබෝන් සුබ දවසක්.